අපි අද බලමු Bajaj GFI 3 wheel එකක් ස්කෑන් කරගන්න විදිය ගැන. එතකොට මේකට වමනා කරනවා OBD2 device එකක් ඕන කරනවා. ඊට අමතරව converter එකක් ඕන කරනවා. ඒ කියන්නේ දැන් 3 wheel එකේට මේක සම්බන්ධ කරනකොට මේක අර කෙලින්ම pin 16න් සම්බන්ධ කරන්න බෑ, pin 6ක් එන්නේ. එතකොට ඒකට ඒ converter එකක් ඕන කරනවා. එතකොට මේකත් එක්ක තමයි සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන දැන් 3 wheel එකේ මේ පහළ කොටසේ වීඩියෝ එකේ පෙන්න මෙතන තියෙන මෙතන පින් 6ක පොඩි කෑල්ලක්. අන්න ඒකට තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ. හරි. දැන් මේක මෙන්න මේ ආකාරයට මේ 3 wheel එකේ පින් 6ක් තමයි ඉන්නේ. ඉතින් ඒකත් එක්ක කනෙක්ට් කරගන්න ඕනේ. කනෙක්ට් කරගත්තට පස්සේ මුලින්ම අපි මේ මෙතන ඉග්නිෂන් ස්විච් එක ඔන් කරන්න ඕනේ. එතකොට පේනවා මෙන්න මේ ආකාරයට මේ OBD2 device එකත් on වෙනවා. දැන් අපි engine එක start කරගමු. හරි. දැන් මෙහෙම තමයි පෙන්වන්නේ. අපි දැන් මුලින්ම යමු බලන්න OBD දැන් මේක මේ 3 wheel එකේ තියෙන ECU එකත් එක්ක කනෙක්ට් වෙනවා. කනෙක්ට් වුණාට පස්සේ මුලින්ම පෙන්වනවා මෙතන මේ read codes කියලා. ඒ කියන්නේ දැන් මේකේ ECU එකේ මොකක් හරි එන්ජින් එකේ මොකක් හරි දෝෂයක් තියෙනවා නම් මේක ECU එකේ ඒක රෙකෝඩ් වෙනවා කෝඩ් එකක් විදියට. දැන් අපි බලමු එතනට ගිහිල්ලා මොනවා හරි රෙකෝඩ් වෙච්ච මොනවා හරි මේ එරර් එකක් පේනවද කියලා. දැන් මෙතන කියන no codes are restored. දැන් මොකක් හරි කෝඩ් එකක් තිබ්බොත් එහෙම අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා මේ erase code කියන එකෙන් ඒ කෝඩ් එක අයින් කරලා දාන්න. එනකොට දැන් මේ දැන් මෙතන erase කරා කියලා ඇත්තට මේ එන්ජින් එකේ තියෙන error එක නැති වෙන්නේ නැහැ මෙතනින්. අර දැන් check engine light එක පත් වෙන error එකක් තියෙනවා. අපිට check engine light එක නිවා ගන්න විතරයි පුළුවන්. ඇත්තට මේ වැරද්ද නැති වෙන්නේ නැහැ. හැබැයි අපිට පහසුවක් වෙන මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මේ වැරද්ද තියෙන ස්ථානෙත් එක්ක මේ කොහෙද වැරද්ද තියෙන්නේ කියලා අපිට හරියටම මේ උපකරණය හරහා බලා ගන්න පුළුවන්. ඊළඟට මේකේ තව තියෙන view freeze frame කියලා මම ඒ සම්බන්ධ නම් වැඩි දන්නේ නැහැ. ඊගාවට මෙතන vehicle information කියලා තියෙනවා. ඒකට ගියම මෙතන vehicle ID number මම හිතන්නේ මේක chassis number ඒවා නම් මනම් ඇත්තේ. ඔව් chassis number or engine number ඒ set එක තමයි තියෙන්නේ. ඊළඟට මෙතන data stream කියලා තියෙනවා. data stream එකට ගියොත් එහෙම මෙතනත් ගොඩාක් data වගේක් පෙන්නනවා මේ engine එක සම්බන්ධව. මෙතන දැන් RPM එකමත් පේන්නනවා. තව පහළට යන්න සෑහෙන්න දෙනවා. දැන් උතන ඔය මේ කොටස් 19 කින් මේ පස්වෙනි කොටස මේ තව පල්ලයට යන්න තියෙන සෑහෙන්න ඒ වැත්තටම මොනවද කියලාවත් දන්නේ නැහැ හරියටම. ඒකෙන් අයින් වෙලා ඊළඟට මෙතන real time curve කියලා තියෙනවා. ඒකට ගියාමත් තියෙන මෙතන දැන් කා ස්පීඩ් එක දැන් අපි 3 wheel එකේ යන්නේ නැති හින්දා මෙතන ස්පීඩ් එක පෙන්වන්නේ නැහැ. ඊගාවට calculate load value. දැන් මම හිතන්නේ මෙතන දැන් එන්ජින් එකේ සමහරක් විතර දැනට කියන්නේ ඔය හෝස් පවර් ගානත් එක්ක මොකක් හරි සම්බන්ධයක් වෙන්නේ නැති. හරියටම දන්නේ නැහැ ඒකත්. ඊළඟට තියෙනවා engine coolant temp කියලා. මේකෙන් මම හිතන්නේ එන්ජින් එකේ දැනට උෂ්ණත්වය එන්ජින් එක කොච්චරක් දුරට රත් වෙලාද කියන එක තමයි මෙතනින් පෙන්වන්නේ. මේ මෙතන පේනවා මේ උෂ්ණත්වය ඉහළ යනවා. දැන් 66 තිබ්බ 67 වුණා. දැන් 68 වුණා. මේ වගේ මම හිතන්නේ එන්ජින් එකේ උෂ්ණත්වය තමයි මෙතනින් පෙන්වන්නේ. ඊළඟට එන්ජින් එකේ RPM එක
ඔය දැන් මේ IDL තියෙනකොට සාමාන්‍ය 1400 500 අතර වගේ තමයි තියෙන්නේ එන්ජින් RPM එක. පොඩ්ඩක් ඇක්සලරේටර් අල්ලලා බලමු. එතකොට ඊළඟට තියෙනවා මෙතන මේ බැටරි වෝල්ටේජ් එක. ඒතර මෙතන 14 ගානක් පෙන්වනවා. මේක සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ වෝල්ට් මම හිතන්නේ 12. මෙතන දැන් එන්ජින් එක ස්ටාර්ට් එකේ තියෙන හින්දා බැටරිය charge වෙනවා ඇති. ඒ හින්දා මම හිතන්නේ වෝල්ටේජ් එක වැඩි වෙලා තියෙන්නේ. එතකොට ඒ විස්තර ටික ඒ රියල් ටයිම් මේ data ටික අපිට බලා ගන්න පුළුවන්. ඊට අමතරව ආයේ තියෙනවා මෙතන එහා පැත්තේ මෙතන තියෙන රියල් ටයිම් කර්ව් ටිකම තමයි. DTC lookup මම හිතන්නේ මෙතන ඇත්තේ මොකක් හරි error code එකක් පෙන්නුවොත් මෙතන මේ අපිට ඒ කෝඩ් එක ටයිප් කරලා ඒකෙන් කියන්නේ මොකක්ද කියලා බලා ගන්න පුළුවන් වගේ දෙයක් තමයි මෙතනින් මම හිතන්නේ වෙන්නේ. ඒකත් හරියටම දන්නේ මම හිතන්නේ එහෙම දෙයක් තමයි. අපිට කෝඩ් එකෙන් කියන දේ මොකක්ද කියන්නේ එන්ජින් එකේ මොකක් හරි එකක් තියෙනවා අපිට කෝඩ් එකක් විතර පෙන්නන්නේ කෝඩ් එකෙන් කියන්නේ මොකක්ද කියන එක තමයි මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. කෝඩ් එක ටයිප් කරාට පස්සේ. මෙතන ලැන්ග්වේජ් එකයි එක යුනිට් ඔෆ් contrast ඒ සෙට් එක තමයි මෙතන තියෙන්නේ. එහෙනම් ওই විස්තර ටික තමයි තියෙන්නේ මේක සම්බන්ධයෙන් කියන්න. ඉතින් මම හිතන්නේ මේ උපකරණයක් මේ ට්‍රිවිල් එක විතරයි මම හිතන්නේ සෑම වාහනයකටම මේක වැදගත් වෙනවා. මොකක් හරි එන්ජින් එකේ දෝෂයක් තියෙනවා නම් මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ දැනට නම් දැන් EFI ට්‍රිවිල් එක පාවිච්චි කරන එක මේ වගේ උපකරණයක් තියෙනක හොඳයි. මොකද දැන් මේ වගේ මොකක් හරි දෝෂයක් තිබ්බොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙහෙම ස්කෑන් කරලා තමයි. එතකොට මේකෙන් මම හිතන්නේ ගොඩක් උපකාරී වෙනවා. සියලුම වාහන වලටත් මේක ගොඩක් උපකාරී වෙයි මම හිතන්නේ පාවිච්චි කරොත්. තව මේකෙම තියෙන බ්ලූටූත් වලින් වැඩ කරන එක. ඒ බ්ලූටූත් වලින් වැඩ කරන එකේ මේට වඩා මම මේකත් චෙක් කරලා බැලුවා මීට වැඩිය මේ ඩිවයිස් එකම ගත්තොත් එහෙම මේ අර නිවැරදිතාවය වැඩි කියලා මට හිතෙනවා මේ බ්ලූටූත් වලින් කනෙක්ට් කරනට වැඩිය. එහෙනම් ඕක තමයි විස්තර ටික. එහෙනම් බොහොම ස්තුතියි.